මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ E99 Max drone එකටයි E88 Max drone එකටයි පොදු කාරණා ටිකක්. මේ දෙකම එකම features තියෙන එකම app එකෙන් control වෙන්නේ. remote එකත් එකමයි. drone එකේ තියෙන එකම වෙනස තමයි drone එකේ හැඩය. E99 එක මේ වගේ පොඩි හුරු බූටි හැඩයක් ගන්නවා. ඒ හැරෙන්න කිසිම වෙනසක් නැහැ මේ දෙක. price range එක drone සුළු වෙනසක් තමයි තියෙන්නේ. මේ දෙක ඒ නිසා control කරන විදිය ගොඩක්ම එක හා සමානයි. ඒ නිසා මම මේ දෙකම පොදු වෙන්නේ ඒ කාරණා ටික කියලා දෙන්නම්. මුලින්ම ආර ඩ්‍රෝන් එකට බැටරි කැලි 3ක් දාගන්න. බැටරි කැලි 3 දාලා ඩ්‍රෝන් එක ඔන් කරගන්න මුලින්ම. ඊට පස්සේ රිමෝට් එක ඔන් කරගන්න. රිමෝට් එක අපිට මුලින්ම ඩ්‍රෝන් එකත් එක්ක කනෙක්ට් කරගන්න තියෙන්නේ. මෙන්න මේ වම් අත පැත්තේ ජොයිස්ටික් එක එකපාරක් මෙහෙම උඩට ඉස්සුවා. ඒකම පහළට තප්පරයක් අල්ලගෙන හිටියා. එතකොට ඔයාලට පේනවා ඩ්‍රෝන් එකේ බල්බ් ඉන්ඩිකේටර් එක නතර වෙලා ඩ්‍රෝන් එක කනෙක්ට් වුණා රිමෝට් එකත් එක්ක. ඊට පස්සේ අපිට පුළුවන් ඇප් එක කනෙක්ට් කරගන්න. මේ ඇප් එක Play Store එකෙන් වගේම Apple App Store එකේ දෙකේම තියෙනවා. Wi-Fi UAV කියන මේ ඇප් එක ෆෝන් එකට ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. මම ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ මේ විදිහට ඕපන් කරන්න. මුල් ඉන්ටර්ෆේස් එක මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ. මෙතනින් අපිට පුළුවන් Wi-Fi setting වලට යන්න. එතන ගියාම අපිට drone එකේ Wi-Fi range එක අහු වෙනවා. මේ විදිහට follow කියලා තමයි මුලින් තියෙන්නේ. අපි ඒකට connect වෙන්න ඕනේ. without Wi-Fi connection එකක් තියෙන්නේ. මේ වගේ connect වුණාට පස්සේ අපි නැවතත් back වෙනවා. ඊට පස්සේ මෙතන පෙන්වනවා connect වෙලා තියෙන්නේ කියලා. අපි මෙතනින් start කියන එක touch කරලා drone එකේ කැමරාව මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට drone එකේ remote එක මේ විදිහට mount කරගන්න පුළුවන් remote එකට. drone එකේ වැදගත්ම දේ තමයි calibrate කරන එක. calibrate එක අපි මේ විදිහට කරගන්න ඕන. drone එක level තැනක තියෙද්දි තමයි මේ calibrate එක කරන්න ඕනේ. මේ joystick දෙකම අපි අත තියාගෙන මෙන්න මේ විදිහට දෙපැත්තේ පහළ මුල්ලට තප්පර 3ක් 4ක් අල්ලන් හිටියනම් calibrate එක successful වෙනවා. අපිට බලා ගන්න පුළුවන් drone එකේ bulb එක indicate කරලා නතර වෙනවා successful වුණාට පස්සේ. මම නැවතත් කරලා දෙන්නම් මෙන්න මේ විදිහට. කරානම් හරි. ඒකෙන් තමයි drone එක balance වෙන්නේ. drone එක අපි උඩට උස්සපු ගමන් එහෙට මෙහෙට යන්නේ නැතුව ලස්සන්ට control කරන්න පුළුවන් calibrate එක හරියට කරගත්තම. මම ඔයාලට රිමෝට් එකේ බටන්ස් ටික එකින් එක පැහැදිලි දෙන්නම්. ප්‍රධානම ජොයිස්ටික් දෙක. වම් අත පැත්තේ ජොයිස්ටික් එකෙන් කරන්නේ ඩ්‍රෝන් එක උඩට උස්සන්න. මෙන්න උඩට උස්සන්න පුළුවන්. පහළට කරාම පහළට ඩ්‍රෝන් එක ලෑන්ඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව දෙපැත්තට කරලා අපිට ඩ්‍රෝන් එක හරව ගන්න පුළුවන් මේ විදිහට. මේ ඩ්‍රෝන් එක අපිට මෙහෙම ජොයිස්ටික් එක මේ විදිහට කරලා ඩ්‍රෝන් එක අපිට මේ විදිහට හරව ගන්න පුළුවන්. ඒ වගේම ඩ්‍රෝන් එක ජොයිස්ටික් එක අනිත් පැත්තට හරවලා ඩ්‍රෝන් එක අනිත් පැත්තට අපිට හරව ගන්න පුළුවන්. ඊට අමතරව දකුණු අත පැත්තේ ජොයිස්ටික් එකෙන් කරන්නේ ඩ්‍රෝන් එක මූව් කරන එක. ඉස්සරහට පස්සට වමට දකුණට මූව් කරන්න අපිට මේ ජොයිස්ටික් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ බටන් එක මම ඔයාලට කියන්නම්. මේ බටන් එකෙන් පුළුවන් ඩ්‍රෝන් එකේ ස්පීඩ් 3කට අපිට වේගය වැඩි කරගන්න පුළුවන්. මේක පළවෙනි ස්පීඩ් එක තමයි ඩ්‍රෝන් එක රිමෝට් එක ඔන් කරද්දී තියෙන ඩිෆෝල්ට් තියෙන්නේ. අපි එකපාරක් එබුවම දෙවෙනි ස්පීඩ් එකට වැටෙනවා. අපිට එලාම් එකකින් ඒක ඉන්ඩිකේට් කරනවා. තව පාරක් එබුවම අපිට තුන්වෙනි ස්පීඩ් එකට මාරු කරගන්න පුළුවන්. ඊළඟ පාර එබුවම ආයෙත් නැවත තිබ්බ මුල් ස්පීඩ් එකට වැටෙනවා. ඊට අමතරව මෙන්න මෙතන ඊතල 4ක් එක්ක බටන් 4ක් තියෙනවා. ඒ 4ෙන් කරන්නේ ඩ්‍රෝන් එක අපිට ට්‍රිම් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඩ්‍රෝන් එක උඩට ඉස්සුවම පැත්තකට අදින ගතියක් වගේ තියෙනවා නම් ඊට විරුද්ධ පැත්තට බටන් එක පාවිච්චි කරලා අපිට ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙනවා headless mode කියන බටන් එක. headless mode පාවිච්චි කරන්න අපි අර drone එකෙන් තමන්ම වීඩියෝ කරගන්න තමන්ගේ පැත්තට හරවලා වීඩියෝ කරලා තමයි headless mode පාවිච්චි කරන්නේ. ඊට අමතරව මෙතනින් drone එක land කරන්න පුළුවන්. ඒ වගේම take off කරන්නත් පුළුවන්. ඒ කියන්නේ drone එක අපිට joystick එක පාවිච්චි කරන්න නැතුව connect කිරීමෙන් පස්සේ drone එක connect කරලා පස්සේ මේ බටන් එක ඔබලා කෙලින්ම drone එක උඩට උස්ස ගන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණයකට ඇවිල්ලා drone එක නතර වෙනවා. උඩ තියෙනවා නම් මේ බටන් එක ප්‍රෙස් කරලා පස්සේ පහළට drone එක ලෑන්ඩ් කරනවා. ඊට පස්සේ මෙන්න මේ බටන් එකෙන් පුළුවන් අපිට drone එක 360 කර්ණමක් ගන්න. මේ බටන් එක ඔබලා මේ ජොයිස්ටික් මේ පැත්තට කරන් drone එක උඩ තියෙද්දි මේ පැත්තට කර්ණමක් ගන්න. මේ පැත්තට කරොත් මේ පැත්තට කර්ණමක් ගන්න. ඒ විදිහට. ඊට අමතරව අපිට ගොඩක් ඔප්ෂන් තියෙනවා මේ ඇප් එක හරහා. ඒවත් අපිට ටෙස්ට් කරලා බලමු. කැමරා එක රොටේට් කරන්න පුළුවන්. ඊට අමතරව අපිට recording, photos, horizontal mode මෙතනින් කැමරාව අපිට පහළ කැමරාවට මාරු කරන්න පුළුවන් මෙතනින්. කහ ෆොටෝස් වීඩියෝස් චෙක් කරන්න මෙතනින් පුළුවන්. ඒ වගේ ඔප්ෂන් කරක් තියෙනවා තව ඇප් එකේ.
මම ඩ්‍රෝන් එක යවලා පෙන්වන්නම් ටිකක්. අපි දැන් ඩ්‍රෝන් එක කනෙක්ට් වෙලා තියෙන්නේ. මේ බටන් එක එකපාරක් පුෂ් කරගෙන ඩ්‍රෝන් එක ස්ටාර්ට් වෙනවා වලට පේනවා. අපි තව පාරක් මේක ඉස්සුව නම් ඩ්‍රෝන් එක උඩට ඉස්සෙනවා. මේ බටන් එක ප්‍රෙස් කරලා මම ඔයාලට ඩ්‍රෝන් එක උස්සලා පෙන්නනවා. ඔයාලට පේනවා දැන් ඩ්‍රෝන් එක එකම තැන තියෙනවා. මම රිමෝට් එකට අතවත් තියලා නැහැ. ඩ්‍රෝන් එක බැලන්ස් එකට තියෙනවා. මේකට එකම හේතුව තමයි කැලිබ්‍රේට් එක හරියට කරන එක. ඒක කරා නම් ඩ්‍රෝන් එක බැලන්ස් එකේ තියෙනවා. මේ වගේ වාට විනාඩි 10ක් 15ක් අතර ටයිම් එකක් මේ ඩ්‍රෝන් එක චාර්ජ් එකකින් ප්ලේ කරගන්න පුළුවන්. තමයි කන්නවක් ගහලා පෙන්නන්න. මේ බටන් එක ප්‍රෙස් කළා. ඔයාලා මේ ලාම් එක යනවා. ඊට පස්සේ ඩ්‍රෝන් එක